ඔන්න යාළුවනේ අපිට තැනක් හම්බුණා කියන්නේ ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. කට්ටිය ඇවිල්ලා මෙතන තියාගෙන කාලා ගියපු තැනක්ම ඉස්සෙම හදපු තැනක් තියෙනවා. එතන හරිම ලේසි දරක් තියෙනවා හොයාගන්න දෙයක් නැහැ. අපි එහෙනම් ගවලට හරියයිනේ. රාමෙන් චැලෙන්ජ් එක අපි රිපෙන් පත්තු කරගෙන ගමුනේ. වීඩියෝ එකකින් හම්බුනේ. ඊතර කරා නම් මෙච්චර කට්ටක් නැහැ හැබැයි. Please spicy ramen. ඒක පත්තු කරනවා වහින්න නම් එපා කියලා. ඒ කවුරුවර වටේටම තියෙන වහින එකක් කියලා අපි හිතනවා. එහෙමත් වෙනවා චැලෙන්ජ් ඔක්කොම හොඳයි යන්නේ. කවුන්ට් ගන්නත් වෙනවා. කට්ටක් කන්දේ කියලා මට හිතෙන්නේ. මම තමයි දෙයියෝ. ඉනි තියනවා නම් ඉතින් වැස්සත් එහෙම ඔක්කොම ඉවරයි. කාලක් ඉවරයි. ඉනි නම් කවුද? ඔක්කොම ඉවරයි. ඒක ෂෝක් නේ. මට හොඳට ගිනි තියන්න පුළුවන් කියලා කියනවා මෙයා හැමදාම වගේ. ඒක පත්තු කරන වැඩේ මම තමයි බාරගන්නේ. මොකද ඒ යටින් මට මේ පැත්ත ටිකක් පුළුවන්. නේ? ටිකක් නේ හොඳටම පුළුවන්. ගිනි තියන්න හොඳටම පුළුවන්. කේලම් තියන්න, ගිනි තියන්න. අපේ අම්මලාට ඒක කේලම් කියන්න හොඳටම පුළුවන්. නෑ උලගේ. දැන් හැවිලෙනවා අපි හදන වෙලාවට අපි රාමෙන් එක හදාගන්න යන්නේ බාධා එල්ල ගන්න හදන්නේ පස්සේ මේක හදාගන්න පුළුවන් දෙයක් නෑ වැස්සකට කලින් මේක හදාගෙන ඉවරලා වැස්සක් කමන්න නෑ දෙකක් තියෙනවා එකක් හදාගමු නැත්නම් කෙනෙක්ට පාඩි එකටම හැදුවොත් එහෙම බෙදා ගන්න බැරි වෙනවා අපි කරන්නේ කියන්නේ අපි කාලා තියෙනවා free spicy එකක් මේ තේරෙනවද? උරු නෙවෙයි free spicy challenge එකක්. වෙලා හොඳයි නම් අවුවක් වැටෙනවා ඇත්තටම. එහෙම challenge කරලා ඇති හැබැයි මේ වගේ තැනක ඇවිල්ලා නම් කවුරුත් challenge කරලා නැහැ නේ. අපි කරලා තියෙනවා challenge කරනවා ඒ කට්ටිය වතුරාරේ වෙනවා කරන්නේ අපි දෙන්න ඉන්නවා කවුරුත් කරන්නේ දෙයක් කරන්නේ කියලා. මම තමයි කියන්නේ මේ අපි දෙන්න මොකක්ද කියලා කියලා මොකල්ද හදාගෙන මොකල්ද challenge එක කරලා දැන් මේ වැස්ස තමයි පාස්නේ ගයිස් වහින්දන්නේ කොහොම හරි මට මේක හදාගෙන දැන් ගන්න හදාන්න ඒක හදාගන්නලා ඊගාවට බලනවා කියන්නේ ඊගාවට අපි challenge එකේදී හම්බෙමු. ආයි යාළුවනේ අපේ challenge එකේ හෙම්පිරින්ම කඩාකප්පල් වුණා. අපි දෙන්න රාමෙන් දෙක නම් හදාගත්තා කොහොම හරි. ලොකු වැස්සක් ආවා. වැස්සට අහු වෙලා ඉන්නේ. අපි දැන් මේ දැන් කැලේ අතුරින් ගලා ඉන්නේ. රාමෙන් දෙක නම් තියෙනවා පාර්සල් කරගෙන තියාගත්තා ඒ දෙක. බෑග් එකට දාගත්තා. මේ ඔයාලට පෙන්නන්න. අන්න අතන අපි පේනවා අර පේන්නේ. ලිපය හැලිය ඔක්කොම එතන. අපි දැන් මේ අයින්දලා ඉන්නවා. දැන් වැඩේ මෙතන කරන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ. හෙල්මට් දෙකක් හොඳටම දෙමිලා තියෙන්නේ අන්න ගල උඩ තියලා ඉන්නේ. අපි ගෙදර ගිහින් අපි දැන් තීරණය කරා මෙතන හදාගත්ත රාමෙන් එක ගෙදරම challenge එක කරන්න කියලා. දැන් නම් බෑ මේ හතරම තෙමෙනවා. ඔව් ඒ හින්දා ඉන්න තැනත් නේද අපි ලොකු කුඩයක් ගේමු එකේ ඉඳලා මේ චූටි කුඩයක් ගෙනලා මේ චූටි කුඩය අස්සේ දෙන්න හොඳටම දෙමිලා ඉන්නේ. කුඩේ යට දෙන්න තනි වී ගියා. යාළුවනේ challenge එක අපි ගෙදරට ගියපු ගමන්ම challenge එක පටන් ගන්නවා. එතෙන්දී එහෙනම් හම්බෙමු. හරි. බයි. දැන් හැබැයි වැස්ස පායලා ඒ වුණාට එතන ඉන්න අමාරුයි.
අරගෙන ආවා. අරගෙන ඒ විදියටම තියෙනවා. දැන් ගෙදර තමයි චැලෙන්ජ් එක කරන්න යන්නේ. මේකට අපි මොකද්ද කියන්නේ? ෆ්‍රෙෂ් මිල්ක් එකයි ඇපල්. ඒ කියන්නේ කියන්න බෑනේ බඩපපුව දෙවිල්ල ඇල්ලුත් එහෙම කියලා තමයි. ඒ දෙක නම් අපි අරන් ගියේ නෑ. දැනට අපි මෙතෙන්ට ඒ දෙකක් ගත්තා. මෙයාට නම් බෑ වගේ කියනවා. හරි එහෙනම් අපි චැලෙන්ජ් එකෙන් පටන් ගමුනේ. යාළුවනේ ඔන්න චැලෙන්ජ් එක. අපි රායන් දෙක තියෙනවා මෙන්න. මේක නිකම්ම කාලා බැරි හින්දා අපි දෙන්න කන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. මේක තියන්න බෑ ඒකට. ඒකම තියාගමු. අපි ආ 10 කොට්ටු දාම කිව්වා. නැත්තම් පරාජය වැඩක් නැහැ නේ. දෙන්න 10 කොට්ටු දාලා තමයි කන්නේ. ඔක්කොම කන්න ඕනේ. ඔක්කොම කාපු කෙනා දිනු. එයාට තියෙනවා රුපියල් 2000. එහෙනම් 1 2 3යි. හදිස්සියන් වෙලාවක් නැහැ. මේක කොහොම හරි පැයක් හරි කමන්නේ කාලා ඉවර ගන්න තමයි ඕනේ. මේ කන්නත් බෑ ඉතින්. පොඩ්ඩක් නිවිලා තියෙන්නේ. මොකද මේක බෝවෙල්ලේ හදපින්ද. යානම් කන්න පටන් ගත්තා. හරි. මේක 3 ස්පයිසි එකනේ. හැබැයි යාළුවා මේක හරි රහයි. රහයි වගේම සරයි. මම හිතන්නේ මම චැලෙන්ජ් එක වැඩි වෙලා කරයි කියලා. ඒක කටලා දාලා කනකොට නම් හරිම රහයි. ස්පීතාලේ වුණා. ඒ අරක හෙල්ලෙනවා. ඔව් මේක අපි කැමරාව හෙල්ලෙන ඉඳලා පිඟන් දෙක අපි අතට ගත්තා. බෑ බෑ. මේක උඩ හෙල්ලෙනවා. කන්නම් බෑ මම නම් දාඩියකුත් දාන්නේ. මේක සමහර අය චැලෙන්ජ් කරනවා බලද්දී අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒකට ඒක හත්ති තමයි තේරෙන්නේ. ඔව්. දෙන්නම් පරාදේ වගේ උත්පේ. මෙහෙම දෙයක් තියෙනවා. මේ කාලේ වන්න වතුර මොකුත් පාවිච්චි කරන්න බෑ. ෆ්‍රෙෂ් මිල්ක් එකක් තියෙනවා. ඇපල් ජූස් එකක් තියෙනවා. ඒ දෙක ගෙනාවේ මේක තරංගේ පරාදේ බාරගත්තාට පස්සේ ඔන්න මිසක් මේ තරංගේ හතර වාරේ අම්මෝ මාර සරයිනේ. ඔව්. ඒ භාගයක් කන්න බැරි වුණානේ. මම මේක කුඩු කරලා හදාගත්තේ. මගේ කර මෙයාගේ එක හැදෙන විදිහට තමයි තියෙන්නේ. ඔය ඕක අපි දැන් එකපාරක් ගෙදර ගෙල්ල කද්දි මට මතකයි. අර දාඩියක් දාලා. ඔය හැදෙන එක කට පුරා ගෑවෙනවා. අම්මෝ. ඒ මට නම් බෑ වගේ. අප්පා. මට නම් දාඩිය උද්දාලා තියෙන්නේ. ඒ බඩපොක පොදයි. ඒ මට බෑ. කාලානේ. ආයි වතුර වගේ ගතියක් තියෙනවා. ඒ බෑ. අලුනේ මට නම් හොඳටම දාඩියක් දාලා තියෙන්නේ. පුළුවන්. අපිට පුළුවන්. මට බෑ. අයියෝ අපි රයිමිඩස් කන්නේ මීට වැඩිය. මට බෑ. මං චැලෙන්ජ් එක පරාදයි. දුකයි. හම්මු මේ. කන්න එපා. බඩදයි. සරා යවනද? අම්මෝ. හරියට අපිට චැලෙන්ජ් එක ගන්න ඉතින් මේ අතෑරියනේ වැඩේ. මට බෑ. මගේ ටිකයි තියෙන්නේ මෙයාගේ නම් මේ එහෙමම. එදියන් මම දිනු.
ඔට්ටු ඔක්කොම කෑවොත්නේ. නේද ඔයා පැරාද බාරගත්තේ. ඉතින් දැන් මෙයා පැරදී කීවනේ ඉතින් දිරපු කෙනානේ. අම්මා. ඔයා ගන්න. වත් එපා. මෙතන 2000ක් තියෙනවා. ඔයාලා මේක කාලා නැත්තම් කාලා බලන්න. ඔයාලා ඉතින් බොරුවක් කරන්නේ කියලා. බෝයාලා කෑවනම් අසරණ වෙනවා අපි දෙන්න. අසරණයි කියන්නේ හොඳටම අසරණයි. මම නම් දැන්ටම අසරණ වෙලා ඉන්නේ. මේ තොල් එහෙම කීරි ගහනවා. මේක 3 ඔව් හෙදෙනවා. අපේ ගෙදර රෙක්සත් කයිද දන්නේ නැහැ. 3 ස්පයිස් එක මේක සැර වැඩි. කාලා නැති අය කාලා බලන්න. කාලා තියෙන අය කමෙන්ට් කරන්න. සැර කොහොමද කියලා. දන්න අය දන්නවා. මේ අපේ අනිත් අයටත් බලන්න. එක අපිටත් බලන්න. අපේ YouTube channel එක subscribe කරන්න. like කරන්න share කරන්න. අපි මේ වගේම ලස්සන challenge එකක් ආ challenge එකකින් හම්බෙමු. අපි හිතාගෙන ඉන්නවා බෝවැල්ලේ මේ challenge එක ගණන් කරන්නේ ආය. මම කන් වලින් නිකන් වෙනස් challenge එකක් බෝවැල්ලේ තුම් දෙන්න. පිට වෙනවා වගේ වෙනවා. ඔව්වනේ. මෙයාට හොදට පාරණ නැති. bye. බයි බයි. මම යනවා යෝගට් එක